අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංගතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේනප්පස හති මාරෝ වාතෝ සීලංව පබ්බතං යම් කෙනෙක් ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා නම් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳින් පාලනය කරගන්නවා නම් ආහාර ගැනීමේදී ප්‍රමාණය දැනගෙන කටයුතු කරනවා නම් ඒ වගේම ශ්‍රද්ධාවන්තව සහ උත්සාහයෙන් යුක්තව ඉන්නවා නම් අන්න ඒ වගේ කෙනාව පරාජය කරන්න මාරයාට කවදාවත් බැහැ. හරියට තද සුළඟකට වුණත් හොලවන්න බැරි ලොකු ගල් පර්වතයක් වගේ. ඒ වගේ ගුණධර්ම ඇති කෙනා ජීවිතයේ හැම ප්‍රශ්නයකදීම නොසැලී ඉන්නවා.